හයි යාළුවනේ කොහමද ඉතින්? අද මම කතා කරන්න යන්නේ පිටරට ජීවත් වෙන අය ගැන. විනාඩි 2ක විතර දෙයක්. ඇත්තටම පිටරටක ජීවත් වෙන කෙනෙක් පවුලක අයියා කෙනෙක් සහෝදරයෙක් සහෝදරියක් කවුරුම හරි ඔයාලගේ ජීවත් වෙනවා නම් පිටරට ඔගොල්ලෝ සමහරලාට කෝල් කරලා ඉල්ලනවා අයියා මට ෆෝන් එකක් ගේන්න. අයියා මට මේකක් ඕනේ අරකක් ඕනේ බ්‍රෑන්ඩඩ් ටී-ෂර්ට් එකක් සපත්තු දෙකක් ඕවා ඉල්ලනවා. සමහර විට ඒ කියන කෙනා ගෙනල්ලත් දෙනවා. හැබැයි සමහර ලාවට ඒ ගෙනත් දෙන මිනිහා කෑවද නැද්ද කියලා අහන්න එකෙක්වත් නැහැ. එකෙක්වත් නැහැ. අන්තිමට බඩුත් කිනිල්ල දීලා සමහරලාට ඒ මිනිස්සුන්ගෙන් අවලාදත් අහලා හිතත් අප්සෙට් කරගෙන අන්තිමට එන්නේ. ඕක තමයි රට ජීවිතේ. පරිස්සම් වෙන්න රටේ ඉන්න මිනිස්සු. හැමෝටම ආදරේ රටේ ඉන්නේ උන්. අපි දන්නවා රටේ හිටියත් නැතත් උන් ආදරේ. පරිස්සම් වෙන්න හැම එකකින්ම සමහරලාට යුද්ධ ප්‍රශ්න තියෙනවා. සමහර රටවල් වල වෙන වෙන ප්‍රශ්න තියෙනවා. සමහර රටවල් වල දැන් මං ඉන්නේ එංගලන්තේ. අපේ රටේ සමහර පැතිවල සමහර ප්‍රශ්න තියෙනවා. කියන්නේ ලෝකල් මිනිස්සු සමහර අයට පහර දෙනවා. වෙන රටවල් වලින් ඇවිල්ලා ඉන්න මෙහි දේශපාලන අර්බුදයක් ඇති කරලා තියෙනවා. සමහර අය දේශපාලන පක්ෂ පහර දෙන්න උත්සාහ කරනවා. අපි පහර කෑම ලක් කරලා නැහැ. අපි දැකලා තියෙන සමහර වෙලාවට ඔය උද්ඝෝෂණ වෙලාවල් වලට මිනිස්සුන්ගේ ගෙවල් වලට ගල් ගහලා තියෙනවා මේ මිනිස්සු. ගොඩක්ම පහර කෑම වලට ලක් වෙලා තියෙන ඉන්දියාවේ අය. අපිත් ඉන්දියාවේ වගේ පේන්නේ උන්ට. උන් අපිටත් ගහන්න ඉඩ තියෙනවා. අපි කියන්න බෑ මොන වෙලාවෙකට කයිද කියලා. පරිස්සම් වෙන්න. රටටත් විදේශ විනිමය යවන අපි පරිස්සම් වෙන්න ඕනේ. අපේ සහෝදර සහෝදරියෝ අපිට මොනවා කිව්වත් අපි දන්නවා මොන හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අපි මොනතරම් දුක් වෙනවද ළඟ ඉන්න නැති එක ගැන මිනිස්සුන්ගේ. සමහර වෙලාවට අම්මා තාත්තා අසනීප වෙනවා. සමහරලාට තමන්ගේ බිරිඳට දරුවන්ට අසනීප වෙනවා. ඉතින් එහෙම තියෙද්දි කොච්චර ප්‍රශ්න ගොඩක් මැද්දේද මේ රටේ ඉන්න මිනිහ